ශාලෝම් සිංහල බසින් හෙබ්‍රෙව් උගනිමු. බයිබලයේ හෙබ්‍රෙව් භාෂාව දැන ගැනීම කිතුනුවට අවශ්‍යද? අද දවසේදී ඉතාමත් අලංකාර වචනයක් ඔබ සමග බෙදා ගන්නටයි මම සූදානම් වන්නේ. හෙබ්‍රෙව් භාෂාවේ එතන ප්‍රතිශුද්ධ බයිබලයේ තුල සත්‍ය ඇත්ත කියලා හඳුන්වනකොට ඊට පාවිච්චි කරන වචනේ තමයි එමෙත් යන වචනේ. මේ එමෙත් යන වචනේ නිර්මාණය වෙලා තිබෙන්නේ හෙබ්‍රෙව් අක්ෂරමාලාවේ පළමු අක්ෂරය වන අලෙෆ් අක්ෂරය. ඒ වගේම තමයි එහි මැද අක්ෂරමාලාවේ මධ්‍යස්ථම අක්ෂරය වන මෙම් අක්ෂරය සහ අවසාන අක්ෂරය වන ටව් අක්ෂරය උපයෝගී කරගෙන. ඒතකොට එමෙත් කියන වචනේ තුලින් මුළු අක්ෂරමාලාවම නියෝජනය කරන ආකාරයක් ඔවුන් හඳුන්වලා දෙනවා. නමුත් අපිට දකින්නට පුළුවන් සමහර අවස්ථාවලදී බයිබලයේ තුලත් සත්‍ය කියලා සමහර වෙලාවට සමහරු ප්‍රකාශ කරන සමහර දේවල් සත්‍ය නොවන ආකාරයක් අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒකයි බයිබලයේ තියෙන සත්‍යතාවය. උදාහරණයක් හැටියට උත්පත්ති පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ අපිට දකින්න පුළුවන් සාරා ආබ්‍රහම්ගේ සහෝදරිය කියලා ඉවරලා ආබ්‍රහම් පවසන ආකාරය. මේකේ යම් ඇත්තක් තිබෙනවා. ඇයි කියනවා නම් ආබ්‍රහම් කියනවා සාරා ඇත්තටම මගේ සහෝදරි. ඒ සහෝදරි කියන්නේ හේතුව දෙන්නගෙම තාත්තලා එක්කෙනෙක් හැබැයි අම්මා වෙනස්. මේදී හැබැයි තවත් ඇත්තක් තියෙනවා ආබ්‍රහම්ගේ මේ මොහොත වන විට එයා ආබ්‍රහම් මේ පවසන අවස්ථාව වන විට සාරා ආබ්‍රහම්ගේ භාර්යාව බවට පත් වෙලා සිටියේ. ඒ නිසා මෙතනදී ඇත්ත වුණත් ඒ අවස්ථාවේදී ඒ ඇත්ත වසන් කරලා තවත් ඇත්තක් ඉදිරිපත් කරන ආකාරයක් තමයි දකින්න තියෙන්නේ. නමුත් හෙබ්‍රෙව් භාෂාව තුළ ඇත්ත කියලා කියනකොට අර අක්ෂර තුන යොදා තිබෙන ආකාරයෙන් ඕන් බලාපොරොත්තු වෙනවා සත්‍ය නම් සම්පූර්ණ සත්‍ය විය යුතු බව. ඒ අනුව ඔබ මේ භාෂාව තවත් ඉගෙන ගන්න ආශාවක් තියෙනවා නම් මේ සමග රැඳී සිටින්න. ස්තුතියි ජේසුස් පිහිටයි.